මේ පින් කරන මිනිස්සු ඉපදෙන දිව්‍ය ලෝක තියෙනවනේ. ওই දිව්‍ය ලෝකවල එක දිව්‍ය ලෝකයක් තියෙනවා කොට්ටාසයක්. කබලින්කාර ආහාරය අනුභව කරන්නේ නැතුව තියෙන ලෝකයක්. ඒ අය ආපහු කරපු දේවල් ආය කරන්නේ නැහැ. මේ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකය ගැන. කාමයේ ඉක්මවා ගිය දෙවිවරුත් ඉන්නවා. දැන් වෙන දිව්‍ය ලෝකවල අපි කරන පින් වලින් ඒ දෙව්ලොව ගිහිල්ලා ඒ දෙවියන්ට ඒ ලෝකෙත් පින් කරගන්න ඕන. ආයෙ සමාජයට ආයෙත් මනුස්ස ලෝකයකට ඇවිල්ලා ආයෙත් දිව්‍ය ලෝකයන්ට ආයෙත් පින් කරනවා. දේවතා කොට්ටාසයක් ඉන්නවා ආයෙ මෙහෙ එන්නේ නැහැ. දෙවිවරු ඉන්නවා ආයෙ මෙහෙ එන්නේ නැති අයත් කියලා කල්පනා කරන්න කිව්වා. ඒ කියන්නේ කාමය අත්හරින්න ඕන කියනවා. නන්දිය දැන් රහතන් වහන්සේලා ඉන්නවනේ. නන්දිය රහතන් වහන්සේලා ආයෙ රහත් වෙන්න සිල් පුරනවද? නෑ. නන්දිය රහතන් වහන්සේලා ආයෙ රහත් වෙන්න සමාධිය වඩනවද? රහත් වෙන්න ආයෙ භාවනා කරනවද? නෑ. කරපු දේවල් ආයෙ කරන්නේ නෑ. නන්දිය ආන්නේ වගේ බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. මේ දේව ලෝකයක් කබලින්කාර ආහාරය ඉක්මවා ගිහිල්ලා කරපු දේවල් ආයෙ කරන්නේ නැති. කියන්නේ නැවත පින් කිරීමක් අවශ්‍ය නැති දිව්‍ය ලෝක තියෙනවා. නැවත පින් කිරීමක් අවශ්‍ය නැති දිව්‍ය ලෝකයේ තමයි සුද්ධාවාස. ඒ කියන්නේ අදහසක් හිතේ ඇති කරගන්න කියනවා අනාගාමී වෙන අදහසක් වා. කාමයේ අත්තරින් අදහසක් වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නන්දිය මෙහෙම හිතන්නකෝ. ඔන්න කලයකින් වතුර ටිකක් අරන් ගිහිල්ලා බිමට හලනවා. ඒ බිමට හලපු වතුර ටික ආයෙ නන්දිය කලයේ ඇතුළට එනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි කිව්වා. නන්දිය මෙන්න මේ ගුණධර්ම පහේ පිහිටලා සද්ධා, විරිය, ඊළඟට සද්ධා, සීල, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එකට අලුතෙන් එකතු වුණා සීලය කියන එක. එතකොට 6යි. ඒ 6 පිහිටලා භාවනා 5ක් කළොත්. ඒ භාවනා 5 මොකද්ද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, කල්යාණ මිත්‍රයාගේ ගුණ සිහි කිරීම, ඊළඟට ඡාගානුස්සති, දේවතානුස්සති. අර ගුණ 6 පිහිටලා මේ භාවනා 6 කළොත් එහෙම එයාගෙන් දුරු වෙන රාගය ආය හටගන්නේ නැහැ නන්දිය කිව්වා. දැන් මේ බලන්න. දැන් අපි බණ අහනකොට අපි දැන් හිතේ රාගය නැහැ. ඒ වුණාට ගියාට පස්සේ ආය ඇති වෙනවානේ. දැන් අපිට තරහ කොන්දර දැන් නැහැ. ගෙදර ගියාම ආය ඇති වෙනවා. දැන් නිදිමත නැහැ. තව ටිකකින් ආය හැදෙනවානේ. මේ ගුණධර්ම 6 පිහිටලා සද්ධා, සීල, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන 6 පිහිටලා මේ භාවනා 5 කළොත් නන්දිය එයාගේ හිතෙන් දුරු වෙන කෙලෙස් ආය හටගන්නේ නැහැ. එයා මේ භාවනා කරනකොට රාගය දුරු වුණා කියන්නේ ආය ඇති වෙන්නේ. එයා මේ පිහිටලා පංච නීවරණ හිතෙන් දුරු වෙනවා කියනකො ආය හටගන්නේ නැහැ. නන්දිය කැලයක් ගිනි අරන් ඔක්කොම අලු වෙනවා. අලු වෙච්ච කැලේ ආයෙ ගිනි ගන්න දෙයක් තියනවාද? ස්වාමීනි නෑ කිව්වා. ගිහි ජීවිතේ ඉඳලා මේ ගුණධර්ම 6 පිහිටලා සද්ධා, සීල, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන 6 පිහිටලා බුද්ධානුස්සති, ධම්මානුස්සති, කල්යාණ මිත්තානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති කියන මේ භාවනා 5 කළොත් ඒ ගිහියාගෙන් නැති වෙන කෙලෙසේ ආය උපදින්නේ නැහැ කිව්වා. කොච්චර සොඳුරු දහමක්ද නන්දිය දහන ලැබුණේ. කොච්චර සොඳුරු දහමක්ද. අන්න නැති වෙන කෙලෙස් ආය හටගන්න නැති වෙන මාවතේ තියෙන එක්තරා සම්දිස්ථානයක් තමයි
කල්යාණ මිත්‍රයාගේ ගුණ සිහි කිරීම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෝකේ පහළ වුණේ නැත්තම් කොහොමද මේ ලෝකේ? පටාචාරාට මොනෝ වේද? කිසා ගෞතමීට මොනෝ වේද? අඟුලිමාලට මොනෝ වේද? අඟුලිමාල තෙරුවන් සරණේ විහිදලා රාහත් වුණ ගමන්ම අඟුලිමාලයන්ට තේරුන්නේ නැද්ද? මම බේරුණේ බුදුරජාණන් වහන්සේ නිසා. පටාචාරාට සිහිය ඇවිල්ලා නිවන් මඟ වැටෙනකොට ඇහැට හිතුන්නේ නැද්ද? මම බේරුණේ බුදුරජාණන් වහන්සේ නිසා. කිසා ගෞතමීට තේරුන්නේ නැද්ද? මම බේරුණේ බුදුරජාණන් වහන්සේ නිසා. ඇත්තටම අපේ ජීවිත මෙහෙම තියෙන්නේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ පහළ නොවුණා නම් මේ ලෝකෙට ඒකයි රජ්ජුමාලා බෙල්ලේ වැලීලාගෙන අර වැල කෙල්ලෙනවනේ බුදු කෙනෙක් පහළ වුණේ නැත්නම්. රජ්ජුමාලා බෙල්ල බේරගත්ත එක වැලකින්ද බුදුරජාණන් වහන්සේ. ජීවිතේ ආත්මය කී තරම්නම් කොයි තරම් ජීවිත බෙල්ලේ වැලීලාගෙන මැරෙන්න තිබ්බ ජීවිතද බේරගත්තේ. අදටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සියදිවි නසා ගන්න ඉන්න කෙනෙක් එකකින් බේරෙනවා නම් අදත් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු බේරෙනවද නැද්ද?